කෙවින් මැක්කැලිස්ට. මේ නම අහලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ෆිල්ම් දෙක බලලා තියෙන්න ඕනේ. ඔව් ඒ තමයි හෝම්ලෝන් එක සහ හෝම්ලෝන් දෙක. අපි හැමෝම පොඩි කාලේ බලපු ළමා චිත්‍රපට දෙකක් තමයි මේක. මේ ෆිල්ම් එක ගොඩනගන්නේ පොඩි ළමයෙක් සහ හොරු දෙන්නෙක් වට. ඒ වගේම මේ කතාව ෆනී සහ එන්ටර්ටේන්මන්ට් විදියට අපිට ඉදිරිපත් කරනවා. හැබැයි මේ ෆනී කතාව ඇතුලේ නොදන්න ගොඩාක් ෆෑන් තියරිස් තියෙනවා. ඔව්. අද අපි කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය ෆෑන් තියරි වලින් එකක් ගැන. ඒ තමයි කෙවින් මැක්කැලිස්ට කියන ප්‍රධාන චරිතය අනාගතයේ භයානක සීරියල් කිලර් කෙනෙක් වෙන්න පුළුවන් කියන මතය. ගොඩක් කට්ටිය කියනවා සීරියල් කිලර් කෙනෙකුගේ කුඩා කාලේට මේ කෙවින්ගේ කුඩා කාලේ සමාන වෙනවා කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි කෙවින් ඒ හොරු දෙන්නව අල්ලන්න දාන උකුල් ගොඩාක් මාරාන්තික මට්ටමේ ඒවා. ඔව් ඒක ඇත්ත. මේ අටවන උගුල් වලින් ඒ හොරු දෙන්න මැරෙන්න උනත් තිබුණා. කෙවින් මේ හැම දෙයක්ම කරන්නේ බය වෙලා විතරක් නෙමෙයි. එයා මේ සමහර දේවල් වලින් සතුටකුත් ලබනවා. ඒක ඇත්ත. මේ ෆෑන් තියරිකට ගොඩක්ම බාධක වෙලා තියෙන ওই පොයින්ට් එක. තවත් ජනප්‍රිය අදහසක් තියෙනවා. ඒක තමයි සෝ චිත්‍රපට මාලාවේ ජිග්සෝ කියන චරිතයට කෙවින් පත් වෙනවා. ඇත්තද බොරුද කියලා නම් කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒකත් ෆෑන්ස්ලා අතර තියෙන ගොඩක් ජනප්‍රිය තියරි එකක්. ඒක ඇත්ත. ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. මේ එකක්වත් ඔෆිෂියල් මූවි එකේ නේ තියරිස් නෙමෙයි. මේ ඔක්කොම ෆෑන්ස්ලාගේ තියරි විතරයි. මේ තියරිස් ගැන බලන් ඉන්න ඔයාගේ අදහස මොකක්ද? කෙවින් අනාගතයේ සීරියල් කෙනෙක් වෙයිද? නැත්තම් මේක ෆෑන්ස්ලාගේ නිකම්ම අදහසක් විතරයි. කමෙන්ට් එකකින් ඔයාගේ අදහස තමයි කියන්න. You guys give up or you're thirsty for more? එහෙනම් තවත් මේ වගේ එපිසෝඩ් එකකින් අපි හම්බෙමු. බයි.